හෙල ළමයි වෙල්කම් මයි YouTube channel. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මම අද මොනවද හදන්න යන්නේ කියලා. ඉතින් ළමයි මම අද හදන්නේ රසම රස බටර් කේක් එකක්. මට පොඩි අකරතැබ්බයකට මුණ දෙන්න වෙනවා. අපි ඒක ඉස්සරහට බලමු. අපි දැන් බලමු මේ රසම රස බටර් කේක් එක හදන්න අපිට මොනවද ඕන වෙන ingredients කියලා. මම එකින් එක ඔයාලට විස්තර ඇතුව කියන්නම්. ඒ විදිහටම ඔයාලත් හදන්න. මුලින්ම ළමයි අපිට ඕන වෙනවා සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර ගෙඩි 5ක්, සීනි ග්‍රෑම් 250ක්, පිටි ග්‍රෑම් 250ක්, එස්රා හෝ බැටර් ග්‍රෑම් 250ක්, මද රස්නි කිරිපිටි කොප භාගයක්, ඒ වගේම අන්තිමට අපිට ඕන වෙනවා බේකින් සෝඩා මේ හැඳි එකමාරක්. ඔන්න ඔය ඉන්ග්‍රීඩියන්ට්ස් ටිකෙන් තමයි අපි අද මේ බටර් කේක් එක හදන්නේ. හරි අපි දැන් මුලින්ම එස්ට්‍රා ටික බෝල් එකකට දාගන්න ඕන ළමයි. සාමාන්‍යයෙන් බීටර් එකක් තිබ්බොත් හොඳයි. නැති වුණත් මේ බටර් කේක් එක හදන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ බටර් එකටම අපේ සීනි ග්‍රෑම් 250ක් එකතු කරනවා. මෙතනින් ළමයි අහලා තියෙනවනේ සාමාන්‍යයෙන් බීටර් එකකින් බීට් කරද්දී සීනි කැට අහුවෙන්නේ නැති වෙන විදිහටම බීට් එක කරගන්න ඕනේ. මේකෙදි බීටරයක් නැති වුණාට අතින් කරන්න පුළුවන්. විනාඩි 3ක් විතර මෙහෙම බීට් කරගත්තට පස්සේ අපි අපේ බිත්තර පහෙන් එක එක බිත්තර එකතු කරලා මේක ලස්සනට බීට් කරගන්න ඕනි ළමයි. අපේ බැටර් මිශ්‍රණය සකස් කරලා ඉවරුණාට පස්සේ අපි අපේ පාන් පිටි ග්‍රෑම් 250යි බේකින් සෝඩා තේ හැඳි එකමාරයි පෙරේනයකට දාලා අපි පෙරා ගන්න ඕනේ. ළමයි මේක ඉතාමත් වැදගත්. ඔයාලට එකපාරක් හරි දෙපාරක් හරි මේක හීනි අර කැඩ නැති වෙන විදිහට මේක පෙරා ගන්න ඕනේ. දැක්කනේ දැන් අපේ බැටර් මිශ්‍රණය හරි. අපි දැන් අපේ පාන් පිටි සහ අපේ බේකින් සෝඩා මිශ්‍රණය මේකට එක එක චුට්ට දාලා හිමීට හැන්දකින් අපි මේක මික්ස් කරගන්න ඕනේ. එතකොට ළමයි ඔයාලා මේක බීටර් එකකින් මික්ස් කරන්න යන්න එපා. ඔයාලා හැමින් පාන් පිටි ටික එකතු කරන ගමන් මේක හිමීට කලවම් කරන්න. ඔයාලට මම පදම මෙහෙම කිව්වොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි. මේක හැන්දෙන් උඩට ගත්තාම කැඩි තමයි අපිට මේ මිශ්‍රණය වැටෙන්න ඕනේ. ඒ ගාන වෙනකම් මේක අපි මික්ස් කරගත්තට පස්සේ අපි හදාගත්ත කිරිකෝප භාග හිමීට එකතු කරන ගමන් මේක මික්ස් කරන්න ඕනේ. අපේ දැන් බටර් කේක් මිශ්‍රණය හරි. අපි දැන් අපේ oven එකට මේ කේක් එක දාන්න අපේ තැටියට අපි තෙල් හෝ බටර් ගාලා පාච්මන්ට් පේපර් එකකුත් දාලා මේ මිශ්‍රණය අපි මේකට ලස්සනට දාගන්න ඕනේ. තව දෙයක් තියෙනවා ළමයි ඔයාලට කියන්නේ කේක් එක අපි oven එකට දාන්න කලින් අපි oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් වගේ හීට් කරගන්න ඕනේ ළමයි. ඒක අනිවාර්යයි ළමයි. මෙහෙම තැටියට එකතු කරගත්ත බටර් කේක් එක ළමයි අපි දෙපාර ටෑම්ප් කරන්න ඕනේ. ඒ කියන්නේ මේකේ ඇතුලේ වාර්ත බුබුලු හරි මොනවා හරි තියෙනවා නම් ඒ දේ නැති වෙන තමයි මෙහෙම කරන්නේ.
180ට විනාඩි 50ක් 45ක් වගේ බේක් කරගන්න ළමයි මගේ කේක් එක කළු වුණා. මොකද අපේ oven එකේ යට ග්‍රිල් දෙක වැඩ කරන්නේ නැතුණා. ඒතකොට උඩින් එන හීට් එක වැඩි නිසා මගේ කේක් එක චුට්ටක් කළු වුණා. ඔක තමයි මට උනා කර තැබ්බේ. මම කේක් එක කැඩලා බලද්දි මටම හිතා ගන්න බැරි වුණා. හැබැයි මාරම රසට තිබ්බ ළමයි. ඔයාලත් අනිවාර්යෙන් හදන්න. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. තව ඉස්සරහට තව රස කෑම ජාති මම ඔයාලට අරන් එනවා. ඉතින් මම අදට ඔයාලගෙන් සමු ගන්නවා. හැමෝටම සුබ දවසක්.